ආයුබෝවන් යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා මැස්චයින් අපේ YouTube channel එකට. අපේ channel එකෙන් අරගෙන එන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඒක නිසා channel එක ගැන දැනුවත් කිරීම කිහිපයක් කරලා ඉන්නම්. අපේ channel එකෙන් කරන්නේ O level ගණිතය. එතකොට කවුරුන් වෙනුවෙන්ද ගොඩාක්ම ස්පෙෂල් වෙන්නේ අපේ channel එකෙන් කරන දේවල් 10 11 යාළුවෝ වෙනුවෙන් තමයි ගොඩක් ස්පෙෂල් වෙන්නේ. හැබැයි 9 වසරේ යාළුවෙකුත් බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි අපි උගන්වන්නේ. මොකද ගොඩක් සරලම තැන ඉඳලා තමයි අපි කරන්නේ. හැබැයි ඔයාලගේ සිලබස් එකේ තියෙන ගැඹුරුම තැනට අපි පිළිවෙලට සබ්ජෙක්ට් එක කරනවා. සියලු සිද්ධාන්ත කියලා දෙනවා, පාස් පේපර් සහ ආදර්ශ ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරලා ඒ කියන්නේ ප්‍රැක්ටිකල්ස් කරලා අපි ජ්‍යාමිතිය ගත්තොත් ජ්‍යාමිතිය ප්‍රමේයන් ඔප්පු කිරීමක් වගේ දේකුත් අපි පන්ති ඇතුලේ කරනවා. ඊළඟට මම කියන්නම් මේ ගණිතය කියන සබ්ජෙක්ට් එකේ වැදගත්කම පොඩ්ඩක්. මේ ගණිතය කියලා කියන්නේ ඔයාලගේ O level result එකට අනිවාර්යයෙන්ම පාස් කරලා තියෙන්න ඕනේ සබ්ජෙක්ට් එකක්. එතකොට අපි ගණිතය කරන ළමයි 10 දෙනෙක් අරගෙන ඇහුවොත් ඔයාලගේ ගණන් පේපර් එකේ ඔයාලා ආසම නැති නැත්නම් අකමැතිම පාර්ට් එක මොකද්ද කියලා 10න් 9 දෙනෙක්ම සමහර විට 10න් 10 දෙනාම කියනවා ජ්‍යාමිතිය තමයි ටිකක් අමාරු කියලා. හැබැයි ජ්‍යාමිතිය හරි විදිහට ඉගෙන ගත්තොත් ජ්‍යාමිතිය තමයි ඔයාලගේ පේපර් එකේ ඔයාලගේ ආසම පාර්ට් එක වෙන්නේ. ඒක නිසා අපි අපේ channel එකෙන් තීරණය කරා ඔයාලට මුලින්ම ජ්‍යාමිතිය පාර්ට් එක කරන්න. අද අපි පටන් ගන්නවා ඔයාලට ජ්‍යාමිතිය මුල සිට සරලව කියලා දෙන්න. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එකේ තියෙනවනේ ප්‍රමේයන් 42ක්. ඔය ප්‍රමේයන් 42ම අපිට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල්ස් තියෙන සමහර ප්‍රමේයන් තියෙනවා. ඒවත් කරලා ප්‍රමේයන් 42ම පිළිවෙලට මුල සිට සරලව හැබැයි ඔයාලගේ සිලබස් එක ඇතුලේ තියෙන ගැඹුරුම තැනට අපි කරනවා. එහෙනම් අපි පටන් ගමු පළවෙනි ප්‍රමේයෙන් අද වැඩේ. මේක වීඩියෝ සීරීස් එකක් දිගටම බලන්න. ඔයාලා අද වීඩියෝ එක බලලා ඔයාලට තේරෙනවා නම් අපේ channel එකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා notification එකක් එන විදිහට හදාගන්න. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි ප්‍රමේයෙන්. මෙන්න මම ඇදලා තියෙනවා සරල රේඛාවක් තවත් සරල රේඛාවකින් ඡේදනය වෙන ලක්ෂයක්. එතකොට මම ලකුණු කරලා තියෙනවා මෙන්න මේ කෝණය A කියලා, මෙන්න මේ කෝණය B කියලා. අපේ පළවෙනි ප්‍රමේය තමයි සරල රේඛාවක් තවත් සරල රේඛාවකින් ඡේදනය වන ලක්ෂයක කෝණ එකතුව ඍජු කෝණ දෙකයි කියලා. ඍජු කෝණයක් කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ විදිහට ලකුණු කරලා අපි මෙහෙම කියනවා මේක ඍජු කෝණයක් කියලා. ඍජු කෝණයක් කියලා කියන්නේ ළමයි අංශක 90 කෝණයකට. එතකොට අපි මෙන්න මේ විදිහට මේ කෝණයකට කියනවා අපි සුළු කෝණයක් කියලා. සමාවෙන්න පොඩි බාධා කිරීමක් වුණා. හරි. අපි කතා කර කර හිටියේ මෙන්න මේකට අපි කියනවා සුළු කෝණයක් කියලා. සුළු කෝණයක් කියලා කියන්නේ මේක x කියන කෝණයක් කියලා අපි ගත්තොත්, අගය x කියලා ගත්තොත් මෙන්න මේ x කියන අගය කුඩයි අංශක 90ට වඩා. ඒකට අපි කියනවා සුළු කෝණයක් කියලා. මෙන්න මේ විදිහට අපි y කියලා කෝණයක් ගත්තොත් මෙන්න මේ y කෝණයට අපි කියනවා මහා කෝණයක් කියලා. එතකොට මේ y කියන කෝණයේ අගය විශාල වෙනවා අංශක 90ට වඩා. මේක අපි පොඩි අමතර කොටසක් විදිහට කියලා දුන්නේ. මේක ඍජු කෝණයක්, මේක සුළු කෝණයක්, මේක මහා කෝණයක්. එතකොට මම කිව්ව ප්‍රමේයේදී සරල රේඛාවක් තවත් සරල රේඛාවකින් ඡේදනය වෙන ලක්ෂයක් වටා කෝණවල එකතුව
ඍජු කෝණ දෙකයි කියලා. එහෙනම් ඍජු කෝණයක් කියන්නේ අංශක 90යි නම් ඍජු කෝණ දෙකක් කියන්නේ 90 ඒවා දෙකක්. අංශක 180යි. අංශක 180ක් වෙනවා මෙන්න මේ කෝණ දෙකේ එකතුව. හරිද? ඒ කියන්නේ A ධන B ගේ එකතුව සමාන වෙන්න ඕනේ අංශක 180කට. A ධන B ගේ එකතුව සමාන වෙන්න ඕනේ අංශක 180කට. ඔන්න ඕක තමයි අපේ පළවෙනි ප්‍රමේය. හරි. අපි දැන් එකතු වෙලා ඉන්නේ ප්‍රමේය දෙවෙනි ප්‍රමේයත් එක්ක. ඒකේ තියෙනවා සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයින් සමාන වේ කියලා. අපි නමයි ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ. අපි කියමුකෝ මෙන්න මේ කෝණය අපි A කියලා ගත්තා කියලා. මෙන්න මේ A කියන කෝණයට ප්‍රතිමුඛ කෝණය වෙන්නේ ඒ කෝණේ ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණය. එතකොට ඒ කෝණයේ අගයත් A තමා වෙන්නේ. මේක A නම් මේක A. හේතුව මොකද්ද? සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අපි B කියලා ගත්තොත් මෙන්න මේ කෝණයත් B තමා වෙන්නේ. මොකද A දෙකත් සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ. හරිද? තේරුණාද? හරි. අපි බලමු. ඔන්න පොඩි ප්‍රශ්නයක් දෙනවා මම. ක්වෙස්චන් එකක්. ඔන්න රේඛා දෙකක් ඡේදනය වෙලා තියෙනවා. මෙන්න මේ කෝණය අංශක 120යි නම් මෙන්න මේ x කියන කෝණයේ අගය කීයද කියලා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් මේ x කියන කෝණයේ අගය මේක අංශක 120යි නම් සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන මෙන්න මේ x කියන කෝණයත් අංශක 120ක් වෙන්න ඕනේ. දෙවෙනි ප්‍රමේයෙන් අපිට ඔන්න ඒක ඔප්පු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ y කියන කෝණයේ අගය අහලා තිබ්බොත් අපිට මේ y කියන කෝණයේ අගය ගන්න පුළුවන්. මම පළවෙනි ප්‍රමේය කියලා දුන්නා. සරල රේඛාවක් තවත් සරල රේඛාවක් හමුවන මෙන්න මේ කෝණය ඍජු කෝණ දෙකයි. ඒ කියන්නේ අංශක 180යි. එහෙනම් අංශක 120 ධන y සමානයි අංශක 180යි. එහෙනම් y සමානයි 180ෙන් මේ ධන 120 මේ පැත්තට එනකොට ඍණ 120 වෙනවා. එහෙනම් y කියන කෝණය සමාන වෙනවා අංශක 60ට. උත්තරේ අංශක 60යි. එතකොට මෙන්න මේ z කියන කෝණයේ අගය අහලා තිබ්බොත් අපිට ගන්න පුළුවන් අපි දැන් y හොයලා තියෙනවා අංශක 60යි කියලා. හරිද? එහෙනම් මේ කෝණය 60යි නම් මෙන්න මේ කෝණය 60ක් වෙන්න ඕනේ. හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 60ක් වෙන්න ඕනේ. හරිද? හරි. එතකොට මේ කෝණ 120 හින්දා අපි ප්‍රතිමුඛ කෝණ වලින් මේක 120යි කියලා ගත්තා. අපෙන් y කියන කෝණය අහනකොට අපි මේක දන්නවා ඍජු කෝණ දෙකයි. ඒ කියන්නේ අංශක 180යි. එහෙනම් අංශක 180ෙන් මේක 120යි නම් මේක 60යි. මේ කෝණය 60යි. ඒකට ප්‍රතිමුඛ කෝණය z හින්දා ඒක 60යි කියලා ගත්තා. හරිද? හරි. ඔන්න ඔය විදිහට මම මේක කරා. මම හිතනවා අදට අපි ප්‍රමේයන් දෙකක් සාකච්ඡා කරා ඇති. අපි තවත් ළඟ දිනයක ඊළඟ ප්‍රමේයන් වලින් පිළිවෙලට එමු. එතකම් channel එක subscribe කරලා තියාගන්න. පාඩම තේරුණා නම් like එකක් comment එකක් දාන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ආයුබෝවන්.